මාස 7යි. මාස 7යි. බයලෙන්. දැනට මොනවද මැඩම් හදාගන්න ඕන ප්‍රශ්න මොනවද තියෙන්නේ? එයා මේ කියන්නේ රැට තමයි එළියට දාන්නේ. මේ මුළු වත්තම විනාශ කරනවා මේ මල් තලක් කනවා. මේ අර කුණු ගොඩේ තියෙන ඒවත් ගෙනල්ලා කනවා. කනවා හා. අය මැඩම් එකට එහෙම පයින්නවද? එහෙම නෑ. කාටවත් එන්නේ කාවත් කාව නැහැ. මේ අර සෙල්ලම තමයි. සෙල්ලම නැගලා ළඟට පයින්නවා. කියන දේ අහන්නේ නැද්ද මැඩම්? හස්බන්ඩ් විතරයි. විතර අනිත් කටට කන්ට්‍රෝල් නැහැ. එයා කියන්නේ සෙල්ලමට තමයි වෙන මොකක් කරදරයක් නැහැ. ඒක සපත්තු සිරප් එහෙම කනවද? ඔව්. ඒක කනවා. පාරේ යන විදිහින් එක්ක ගිහලා තියෙනවද? නෑ. කවදාවත් තරංගි නැහැ නේද? ටැක්සි? රැට එළියට දානකොට පූස වෙන අපිට හිතුවත් එහෙම පූසත් බුරනවා විතරයි. එලවන්නේ කරන්නේ නැහැ. එලවන්නේ කරන්නේ නැහැ. කැම එකෙන් කැම එකෙන් මැඩම් නෝමල් කන්ට්‍රෝල් වෙලා ඉන්නව නැත්නම් මේ උඩ පයින්නවද නෝමල්? කැම එක දැන් අතුලට තමයි දාන්නේ. මේ ඒ කැම එක දෙනකම්ම කෑ ගහනවා. කැම එක දෙනකම්ම කෑ ගහනවා. වෙන අවුලක් නැහැ. ඇතුලේ නෙවෙන්නේ නේ. ටැක්සි එන්න. හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් වැඩි කතා නැතිවම අදත් සිලෝන් කේනන් එකඩමි අපි අලුත් හෝම් විසිට් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. මේ බව්බබා ඉන්නේ පන්නි පිටියේ. මෙයාගේ වයස හරියටම මාස 7යි. මේ ළමයා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බව්බබෙක්. මෙයාගේ නම තමයි රෙක්සි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැක්කනේ රෙක්සි බබාගේ අම්මි අපිත් එක්ක කිව්ව මේ ළමයාගේ දඟ වැඩ ටික කොහොමද කියලා. මේ නෝටි ළමයා හොඳ ළමයෙක් කරන සිලෝන් කේනන් එකඩමි අපේ දින 10ක පුහුණු වැඩසටහන අද අපි මෙන්න මේ විදිහට තමයි ආරම්භ කළේ. මේ ළමයාට ලීස් එක පොඩ්ඩක්වත් හුරු නැහැ. ඒ වගේම අද තමයි මුලින්ම මේ ළමයා වෝකින් යන දවස. වාහන වලටත් ටිකක් බයයි වගේම මිනිස්සුන්ටත් පොඩි සද්දයක් දානවා. ඔයාලා දන්නවද? කොච්චර දඟ වුණත් රෙක්සි බබත් හරිම දක්ෂයෙක් තමයි. අපේ රෙක්සි බබාගේ දස්කම් මොන වගේද කියලා දවස් 10ක පුහුණු වැඩසටහන අතරතුර අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනින්ම එන්නම්. එහෙමනම් ෆ්‍රෙන්ඩ්ස් මතක ඇතිව අපිව ෆලෝ කරලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙමත් දාගෙන යන්නකෝ. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ගිහින් එන්නම්. බයි. Good boy. Get up. No, get up. Taxi. Speak. Yes. Speak. Sit. Aside. Yes. Aside. Sit. Yes. No, stay. Taxi, no, stay. No. Taxi, come.